Hi everyone, අද වීඩියෝ එක ස්ථානීය පරීක්ෂණය සම්බන්ධවයි. ඉතින් ස්ථානීය පරීක්ෂණයේදී ඔයාලට ප්‍රශ්න 15ක් තියෙනවා උත්තර ලියන්න. ඉතින් මේ ප්‍රශ්න 15ට එක ප්‍රශ්නයකට මිනිත්තු 2 බැගින් මිනිත්තු 30ක් ලැබෙනවා. ඉතින් මේ එක ප්‍රශ්නයකට ලකුණු 4 බැගින් ප්‍රශ්න 15ට ලකුණු 60ක් ඔයාලට පේපරෙන් ලබා ගන්න පුළුවන්. අපි බලමු දැන් අපි කොහොමද පේපරේට මුහුණ දෙන්නේ කියලා. ඔයා අදාළ විභාග මධ්‍යස්ථානයට ගියාට පස්සේ එතන ඉන්න ටීචර්ස් කෙනෙක් ඔයාලට දෙනවා අංකයක්. ඒ අංකයට අදාළ මේසේ ගාවට තමයි යන්න ඕනි. ඉතින් මේ පින්තූරේ පේන විදිහට තමයි ඔයාලගේ මේස සකස් කරලා තියෙන්නේ. අපි හිතමු ඔයාට 5 වෙනි අංකය ලැබුණා කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ 5 වෙනි මේසේ ගාවට යන්න. ඉතින් ඔයා එතන ඉඳන් තමයි ඔයාගේ පේපරේ ලියන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්න 15ට අදාළ පේපරේ 5 වෙනි ප්‍රශ්නේ ඉඳන් තමයි ඔයා එතකොට පේපරේට උත්තර ලියන්න ඕනි. පේපරේ පටන් ගන්නකොටත් එතන ඉන්න පරීක්ෂකතුමා ඔයාලට බෙල් එකක් නාද කරනවා. එතකොට තමයි ඔයාලා පේපරේ පටන් ගන්න ඕනි. ඊළඟට මිනිත්තු 2ක් ගියාම ආයෙ බෙල් එකක් නාද කරනවා. එතකොට ඔයා 5 වෙනි මේසේ හිටියා නම් 6 වෙනි මේසයට යන්න ඕනි. ආයෙ මිනිත්තු 2කින් 7 වෙනි මේසයට. ඒ විදිහට අන්තිමට 15 වෙනි මේසේ ගාවට ආවම ඊළඟට යන්න තියෙන්නේ පරීක්ෂක වරිය හෝ තුමා ගාවට. ඉතින් එතනදී ඔයාලගේ විභාගය සම්බන්ධ දේවල් බලලා එයාලා සයින් කරන්න ඕන දේවල් බලනවා එතනදී. ඊට පස්සේ දැන් ඔයා 5 වෙනි මේසෙටනේ ගියේ මුලින්ම. ඒ නිසා ඔයා ආපහු යන්න ඕනේ පළවෙනි මේසෙට, ඊළඟට 2ට, ඊළඟට 3ට, ඊළඟට 4ට, අන්තිමට 5ට. ඉතින් එතකොට තමයි ඔයාගේ මිනිත්තු 30 ඉවර වෙලා එක්සෑම් එක ඉවර වෙන්නේ. අපි බලමු දැන් මොන වගේ පාඩම් කරුණු වලින්ද මේ පේපරේ හැදෙන්නේ කියලා. ඉතින් පළවෙනි පාඩමේ නිර්මාණකරණයේ මූලිකාංග යටතේ තියෙන රේඛා, වර්ණ, හැඩය, වයනය වගේ ඒ වගේ රේඛා වර්ණ කියන දෙකෙන් සාමාන්‍යයෙන් ඔයාලට පින්තූර ලබා දීලා ඒ යටතේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට නිර්මාණකරණයේ මූලධර්ම තියෙනවා රිද්මය, තුලනය, අවධාරණය. ඒ සම්බන්ධවත් පින්තූර ලබා දෙන්න පුළුවන්. සංකල්පීය එළඹුම් වල තිරසර බව, සෞන්දර්යාත්මක බව. ඊළඟට භූදර්ශනවල වර්ග දෙකක් තියෙනවා දෘඩ, සුමට කියලා. ඒ සම්බන්ධව පින්තූර දෙන්න පුළුවන්. පෝෂක සංඝටක පරීක්ෂා කරන පරීක්ෂණ සම්බන්ධයෙන්ුත් බලා ගන්න. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් නම් කරන්නත් බලා ගන්න. ඒ වගේම තමයි ඒ වගේ ජීර්ණක එන්සයිම සම්බන්ධයෙන්ුත් බලා ගන්න. ආහාර පිරමීඩයට අයිති ඒ කාණ්ඩවල නම් ටික බලන්න. කුළුබඩු මිශ්‍රණ දෙකක් තියෙනවා. ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියන දේ බලා ගන්න. ආකලන ද්‍රව්‍ය සම්බන්ධයෙන්ුත් බලා ගන්න. ඊළඟට තාප සංක්‍රමණ ක්‍රම ඊට අදාළ ආහාර ඒව බලා ගන්න. පේස්ටි වර්ගවලට උදාහරණ ඊළඟට විශේෂයෙන් පිටි වර්ග පාම් පිටි, හාල් පිටි, ඊට පස්සේ කඩල පිටි ඒ වලට අමුද්‍රව්‍ය දීලා ඔයාලට ඒ නිදර්ශක නම් කරන්න කියලා එන්න පුළුවන්. ඊළඟට මැහුම් වර්ගවල 101 ඒ වගේ 300 ඒ වගේ මැහුම් වර්ගවල පින්තූරات දෙන්න පුළුවන්. ඊළඟට එක මැහුමක් එනවා ඔයාලට මහන්න. ඉතින් නැටි මැස්ම, දම්වැල් මැස්ම, පිරවිලි, හුරුළු කටු, බ්ලැන්කට් වගේ මැස්මවල් පුරුදු වෙලා යන්න. විකර්ණාකාර පටියක් මූට්ටු කරන්නේ කොහොමද? රේන්දයක් අල්ලන්නේ කොහොමද? බඳන යෙදීම ඒවා බලා ගන්න. වියමන් වල පින්තූර, ගොතන ලද රෙදිවල වර්ග දෙකේ පින්තූර, ඊළඟට මුද්‍රණ ක්‍රම තියෙනවා. ඒ වගේ පින්තූර බලා ගන්න. ඒ වගේම තමයි ඒ වගේ පියවරවල් සම්බන්ධයෙන්ුත් බලාගෙන යන්න. ඊට අමතරව එන්සයිමීය දුඹුරු පැහැවීම, මෙලාඩ් ප්‍රතික්‍රියාව, කැරමලීකරණය, තාප ප්‍රතිකාර ක්‍රමවලට ගැලපෙන උදාහරණ
දෙයි ඔයාලට. එතකොට ඔයාලගෙන් අහයි තාප ප්‍රතිකාර ක්‍රමේ මොන ක්‍රමේද කියලා. ඒ වගේ දේවලුත් බලා ගන්න. ආහාර කල් තබා ගන්න භාවිතා කරන බැක්ටීරියා වර්ග ඉන්නවා. ඒවා දැනගන්න ඕනි. ඒවට උදාහරණත් එක්කම පොලිතීන් වර්ග ඒ ඇසුරුම් සම්බන්ධයෙන් බලන්න ඕනි. ඊළඟට ටෙට්‍රා පැක් ඇසුරුමේ ස්තර තියෙනවා. ඒවා ඊළඟට බොහෝ විට මේ විවේක ක්‍රියාකාරකම් වර්ග ටික සංචරණයේ ප්‍රභේද වලට අදාළව ඔයාලට පින්තූර දීලා මොන ප්‍රභේදයට අයිති වෙන්නේ කියලා අහනවා. ඊළඟට ජල නල වර්ග ටික ඒ වගේ කාර්යයන්, බල්බ් වර්ගවල නම් ටික ඒ වගේ ක්ෂමතාවය, ඊළඟට විද්‍යුත් පරිපථයේ කොටස් වල ෆොටෝ දෙන්න පුළුවන්, පින්තූර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඒ දේ ඇත්තට මෙතන තියෙන්නත් පුළුවන්. ඉතින් ඒකේ කාර්ය අහනවා. ඊට පස්සේ ඒ නිදර්ශකේ නම් කරන්න කියලා අහනවා. ඊළඟට විදුලි උපකරණ වල පින්තූර තියෙයි. ඒ වගේ ශක්ති පරිවර්තනයයි. විකල්ප බල ශක්ති වලත් පින්තූර තියෙයි. ඒකෙත් සාමාන්‍ය යම්කිසි ප්‍රශ්න අහයි. ඊළඟට ඔයාලට ශාක වර්ගවල පින්තූරයක් හරි නැත්නම් ඇත්තට මෙතන ඒ ශාක වර්ගෙ තියන්නත් පුළුවන්. ඒකේ නම හඳුනා ගන්න. ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රයෝජන මොනවාද කියලා එයි. ඊට අමතරව බීජ වර්ග දෙනවා. සූදුරු, මාදුරු, සව්, බාර්ලි, කව්පි, සෝයා බෝංචි වගේ බීජ වර්ග දීලා හඳුනා ගන්න දෙයි. ඊළඟට ඒවා ඊට පස්සේ හැඳි වර්ග ටික බලා ගන්න. අයිසිං වර්ග සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් බලන්න ඒවා හදන්න අවශ්‍ය බඩු මොනවද කියලා.